welcome back to my YouTube channel. ඉතින් අද ඉරිදා දවසක්. ඉරිදා වුණාට අපේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි. මල්ලිටත් අද උදේ ඉඳලා හවස වෙනකම්ම ක්ලාස්, තාත්තත් වැඩ. ඉතින් මයි අම්මයි විතරක් ඉන්න නිසා අපි දෙන්න හිතුවා අද ෆිල්ම් එකක් බලන්න යන්න කියලා. ඉතින් මේක බලන්න යන්න ඕනෙත්කම තියෙන අපේ අම්මට. ඉතින් ඒක නිසා දැන් අපි යන්න තමයි මේ හදන්නේ. 10 මාරට තමයිලු ෆිල්ම් එක තියෙන්නේ. ඉතින් දැන් වෙලාව 9යි. ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්. ඉතින් පොඩි සද්ද ටිකක් ඇහි ගණන් ගන්න එපා. අපේ අල්ලපු ගෙදර හදනවා. ගොඩක් සැරයක් මේ වීඩියෝ එක ගන්න බැලුවා. හරියන්නේ නැහැ. ඉතින් මම හිතුවා කමන්නේ ගන්නවා කියලා. ඉතින් ඒක නිසා පොඩි සද්ද ටිකක් ඇහි. ඒ ගැන වැඩි හිතන්න එපා. හරි. එහෙනම් අපි දැන් යන්න ලෑස්ති වෙලා හම්බ වෙමු. ඉතින් අද මාරම රස්නේ දවසක්. ඒක නිසා මම normal denim එකකුයි t-shirt එකකුයි ඇඳගත්තා. ඉතින් එහෙම ලෑස්ති වෙලා දැන් මේ යන්න තමයි හදන්නේ. ඉතින් මයි අම්මයි බයික් එකේ තමයි ආවේ. බයික් එකේ ඇවිල්ලා කිරිබග්ගිරි ස්ටෑන්ඩ් එක ළඟ තියෙනවා බයික් නවත්තන්න තැනක්. ඉතින් එතනින් බයික් එක නවත්තලා දැන් මේ අපි දෙන්න යන්න හදන්නේ. උදේට කෑම මොනා හරි ගන්න. මොකද ටිකක් උදේ ආවේ නිසා අපි දෙන්න මුකුත් කාලා ආවේ නැහැ. ඒක නිසා එතන ළඟම තියෙන ෂොප් එකකට ආව මොන හරි අරගෙන යන්න. ඉතින් එතන ළඟ තිබ්බා මේ බේකරි එකක්. ඒකට ආවා බනිස් මොන හරි අරගන්න. ඉතින් ඊට පස්සේ අපි කෑමත් අරගෙන ෆිල්ම් එක තියෙන හෝල් එකට ආවා. දැන් මේ තැන ටිකට් ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් අද ආවේ අර රාණි කියලා ෆිල්ම් එකක් ආවේ අලුතෙන්. ඒක බලන්න. මේක ලොකුවටම බලන්න උවමනාව තිබ්බේ අපේ අම්මට. ඉතින් ඒක නිසා තමයි මේක බලන්නම ආවේ. ඉතින් මට නම් ඇත්තට මේ ෆිල්ම් එකේම ලොකුවට සෙට් උනේ නැහැ. ඉතින් අපේ අම්මට තමයි ඒක බලන්න ආසාවක් තිබ්බේ. එයාටත් ඒකේ එච්චර ලොකුවට සෙට් උනේ නැහැ කියලා කිව්වා. ෆිල්ම් එකත් බලලා ඉවරුණාට පස්සේ මමයි අම්මයි දෙන්නම තිලක වර්ධන එකට ආවා කිරිබත්ගොඩ. ඉතින් මෙහි අවට ඉන්න කෙනෙක් නම් මේ තැන නොදන්න කෙනෙක් නෑ, හැමෝම දන්නවා. ඉතින් අපි දෙන්නම තිලක වර්ධන එකට ආවා. මොකද මගේ බර්ත්ඩේ එකට වවුචර් එකක් හම්බ වෙලා තිබ්බා තිලක වර්ධන එකෙන්. ඒකට මොනා හරි ගමු කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් එදා ඉරිදා දවසක් නිසා මාරම සෙනගක් හිටියේ තිලක වර්ධන එකේ. ෆිටෝන් රූම් එකට යන්නත් විනාඩි 20ක් විතර ඉඳලා තමයි ෆිටෝන් රූම් එකට ගියේ. එච්චරට සෙනග හිටියා. ඉතින් කොහම හරි ෆිටෝන් රූම් එකට ඇවිල්ලා මම ගත්ත ඇඳුම් ටිකත් ෆිටෝන් කරලා බැලුවා. මේ තියෙන්නේ මම ගත්ත ෂර්ට් දෙකක් ගත්තා. මම මේ ඇඳන් ඉන්න ෂර්ට් එකයි මේ සයිඩ් එකේ එල්ලලා තියෙන ෂර්ට් දෙකයි ගත්තා. මේ ෂර්ට් එකේ තියෙන කොටු වගේ අධික ෂර්ට් එකේ තියෙන්නේ පල්ලෙහාට ඉරි වගේ. ඉතින් ඒ දෙක ගත්තා. ඊට අමතරව මේ පෑන්ට් එකත් ගත්තා. ඉතින් ඒ ටිකත් අරගෙන දැන් මේ යන්න හදන්නේ සෙරප්පු ගන්න. අම්මට තමයි සෙරප්පු ගන්න ඕනේ කියලා කිව්වේ. ඉතින් එයාට හැබැයි මෙතන තිබ්බේවා සෙට් උනේ නැහැ කියලා කිව්වා. ඉතින් මගේ ඇඳුම් ටික විතරයි මේකෙන් ගත්තේ. ඒ ටිකත් අරගෙන ඉවර වුණාට පස්සේ මල්ලිට ෂර්ට් එකක් බලන්න තමයි ගියේ. හැබැයි එයාටත් ඒ කියන්නේ අපි ගන්න එක සෙට් වේද නැද්ද දන්නේ නැති නිසා එයාට ගත්තෙත් නැහැ. යාම ඇවිල්ලා ගණී කියලා හිතලා. ඉතින් ඊට පස්සේ ෂර්ට් උත් බලලා හෑන්ඩ් බෑග්ස් මොනවාද ආවිල්ලා තියෙන කියලා අලුතෙන් ඒ ටිකත් බලන්න ආවා. මොකද මට මාර පිස්සුවක් තියෙන හෑන්ඩ් බෑග් වලට. ඉතින් ඒක නිසා ඒකත් බලන්න ආවා. ඉතින් එතනත් මට හරියන එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා එතන චුට්ටක් බලලා එහෙමම දැන් මේ හදන්නේ. ගත්ත ඇඳුම් ටික බිල් කරගන්න යන්න. ගත්ත ඇඳුම් ටිකත් ඔක්කොම බිල් කරගත්තට පස්සේ තිලක වර්ධනක ඉස්සරහම තියෙනවා ෂොප් එකක් සුදු අරලිය කියලා. ඉතින් ඒකට තමයි දැන් මේ යන්න හදන්නේ. අම්මට සෙරප්පු දෙකක් ගන්න. මොකද තිලක වර්ධනකේ තිබ්බේවා එයාට සෙට් උනේ නැහැ කියලා කිව්වා. ඉතින් මේකට ආවා එයාට සෙරප්පු දෙකක් ගන්න. මේකේ තිබ්බේවා එයාට සෙට් උනා. ඉතින් එයාගේ සෙරප්පු දෙකත් අරගෙන ඊළඟට ආවා අම්මගේ කණ්ණාඩි දෙක හදන්න දීලා තිබ්බා ඒක ගන්න. ඉතින් ඒකත් අරගෙන තව පොඩි දේවල් ටිකක් තිබ්බා අරගන්න. ඒකත් අරගෙන ඊළඟට අපි එහෙම්මම ගෙදර ආවා.
රූම් මේක් ඕවර් වීඩියෝ එකේදී මම මේ මෙතන ඔයාලට පෙන්වන්නේ මේ මගේ ෆේස් පැක් එහෙම දාලා මම ඒකත් මෙහෙම රූම් එකේ සයිඩ් එකෙන් තියාගන්නවා කියලා. ඉතින් අක්කා කෙනෙක් මගෙන් කමෙන්ට් එකක් දාලා අහලා තිබුණා මෙතන හදාගත්ත විදිහ චුට්ටක් පෙන්වන්නයි කියලා කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මම හදාගෙන තියෙන මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහේ ප්ලාස්ටික් බෝතල් තමයි අරගත්තේ. මේවා වලට තමයි මම අර මේ ෆේස් පැක් එහෙම හදාගන්න ඕනේ දේවල් දාගෙන. දැන් මේව ඔක්කොම ඉවර වෙලා තියෙන. ඉතින් මම මේ බෝතල් ඔක්කොම හොදලා මේ වේලලා දැන් මම අද ගිහිල්ලා එද්දි අරගෙන ආවා. මේ දැන් මේ ටික මේකට දාගන්න ඕනේ. ඉතින් මේක මම හදාගෙන තියෙන මෙන්න මේ විදිහේ පොඩි ප්ලාස්ටික් බෝතල් අරගෙන. ඉතින් මේක මේ ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. මම ගත්තේ පිටකොටුවෙන් රුපියල් 50ක් හරි 60ක් හරි වගේ තමයි උනේ මේ බෝතලය. මේ බෝතල් වලට තමයි මම දාලා තියෙන්නේ. ඉතින් මේකට දාලා තියෙන්නේ. එතකොට හුලං වදින්නෙත් නැහැ. ඒ වගේම මේ අපිට ගන්නත් ලේසි. මෙන්න මේ වගේ shopping එකේම තියාගෙන use කරනවට වඩා මේ බෝතලයකට දාලා පාවිච්චි කරද්දී ඒක පාවිච්චි කරන්නත් අර දැක්කම ආස හිතෙනවනේ. එතකොට අපිට මේ face pack දාන්න අර කම්මැලි වුණාම මේක දකින්නකොට ආස හිතෙනවා මේ දාන්න. ඉතින් ඒක නිසාම තමයි මම මේ විදිහට මේ බෝතල් ටිකක් අරගෙන හදාගත්තේ මෙතන. ඉතින් මෙතන කරගෙන තියෙන්නේ මේ අරගෙන තියෙන්නේ මෙටි පිඟාන. මේ මෙටි පිඟාන වටේට තමයි තියලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ බෝතල් වලට තමයි මම දාන්නේ. මම ඔයාලට දැන් පෙන්නන්නම් මොනවද මම අරගත්තේ දේවල් කියලා. දැන් මම මේ ටික දාද්දි මේකේ දැනටමත් තියෙනවා මේ මුල්තානි මිට්ටි. මම මේක ඕඩර් කරලා තමයි අරගන්නේ. මේක දැනටමත් තියෙනවා චුට්ටක්. මම තාම ඕඩර් එකක් දැම්මේ නැහැ. මේ මම ඕඩර් කරන්නේ අර SL ෆාතිමාස් ලයිෆ්ස්ටයිල් කියලා අක්කා කෙනෙක් ඉන්නේ. එයාගෙන් තමයි මම පළවෙනි පාරට ඕඩර් කරේ. දෙවෙනි පාරට ගත්තී ළඟ ඉවර වෙලා කියලා කිව්වා. ස්ටොක් ආවහම කියන්නම් කියලා කිව්වා. ඉතින් තාම මේ එයාගෙන් මම ඕඩර් එකක් දැම්මේ නැහැ. ඕඩර් එකක් දැම්මහම මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේකේ තියෙන්නේ මුල්තානි මිට්ටි. මේ තියෙන්නේ කස්තුරි කහ. ඒක දැන් මම මේ බෝතලයකට දාගන්නවා. මේ තියෙන්නේ කස්තුරි කහ එක. මේ තියෙන්නේ මිනිවැල්ගෙට කුඩු. මේ තියෙන්නේ සුදු හඳුන්.
මම පාවිච්චි කරන්නේ මේ දේවල් ටික. ඉතින් මේවා ඕනෑම බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. මම මේ ග්‍රෑම් 50ක් අරන් තියෙන්නේ ඔක්කොම මේවෙන්. ග්‍රෑම් 50ක් උනේ රුපියල් 50යි. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ තියෙන කඩල පිටි. ඒ වගේම වෙනිවැල් ගැට කුඩු, කස්තුරි කහ, මේ තියෙන මුල්තානි මිට්ටි. දැන් ඒක ඉවර වෙලා තියෙන. ඒකට ඔඩ එකක් දාන්න ඕනේ. ඒ වගේම සුදු හඳුන්. ඉතින් මම යූස් කරන ස්ක්‍රබ් එක තමයි මෙන්න මේක. මම ගොඩක් වෙලාවට නැචරල් ස්ක්‍රබ් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ මොකක්ම හරි වෙලාවක් නැති වුණොත්, ඒ කියන්නේ හදාගන්න වෙලාවක් නැති වුණොත් හරි, නැත්නම් මොකක් හරි හදිස්සියක් හරි වුණොත් ටක් ගාලා පාවිච්චි කරන්න කියලා යූස් කරන්නේ මේක. ලා ෆ්‍රෙෂ් එකේ මේ ගෝල්ඩන් ස්ක්‍රබ් එක. මේකත් ගොඩක් හොඳයි. දැන් මේක ඉවර වෙලා තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්න ඕනේ නිසා තමයි මේක ගත්තේ. මේකත් අවුරුද්දක් විතර මම පාවිච්චි කරා. අර කලවමටනේ පාවිච්චි කරන්නේ. කියන්නේ නැචරල් ඒවත් යූස් කරන නිසා මේ ටිකක් කල් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මම පාවිච්චි කරන ස්ක්‍රබ් එක. මෙන්න මේ දේවල් ටික තමයි මම පාවිච්චි කරන්නේ ෆේස් පැක් හදාගන්න. ඉතින් මීට අමතරව රත් හඳුන් කුඩු ඒ වගේ දේවලුත් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මම දැනට පාවිච්චි කරන්නේ මේ දේවල්. එතනත් ඒ විදිහට හදාගත්තට පස්සේ දැන් මම මේ හදන්නේ බිලින් වලින් දෝසි එකක් හදාගන්න. මේක කන්න ඕන වෙලා තිබ්බේ අපේ නංගිට. දැන් දවස් 2ක් 3ක් විතර ඉඳලම බිලින් කඩලා ගෙනල්ලා දීලා තිබ්බා හදලා දෙන්නේ කියලා. ඉතින් අද ඉරිදා නිසා එයාලා ගෙදරනේ. ඒක නිසා මේක දැන් හදාගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඒක මම හදාගත්ත විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මුලින්ම මැටි හට්ටියක් ලිපේ තියලා ඒකට සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු ටික ගෝල්ඩන් බ්‍රවුන් වෙනකම්ම පොඩක් ෆ්‍රයි කරගන්න. ඒක හොඳට ෆ්‍රයි කරගත්තට පස්සේ ඒකට ලුණු ටික එකතු කරගන්න ඕනේ. ලුණු ටිකක් දාගෙන හොඳට ෆ්‍රයි කරගත්තට පස්සේ ඒකට මම දාගන්නවා රම්පේ, කරපිංච, කුළුඳු පොඩි කෑල්ල. ඒකත් දාලා හොඳට ෆ්‍රයි කරගන්න. මේක කල් තියා ගන්නවා නම් මේ දේවල් හොඳට අර ගෝල්ඩන් බ්‍රවුන් වගේ වෙනකම්ම ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් ඒ ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ මම බිලින් එකතු කරගන්නවා. බිලින් එක මම හොඳට හොදලා මේ විදිහට දෙකට කපලා තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරගන්න ඕනේ අපේ අර තෙම්පරාදුවත් එක්ක. මම මේ ගත්තේ බිලින් ටිකට සීනි කප් එකක් ගත්තා. ඉතින් ඒ සීනි ටික තමයි දැන් මම මේ දාන්නේ. ඒ සීනි ගත්ත කප් එකෙම භාගයක් වගේ වතුර දාගන්න. ගොඩක් වතුර දාගන්න එපා. මම මෙතනදී වතුර අර සීනි ගත්ත කප් එකෙම වතුර කප් එකක් දාගත්තා. හැබැයි එච්චර වතුර දාගන්න ඕනේ නැහැ. මේ මොකද බිලින් වලින් වතුර උනනවා. ඒක මම පස්සේ තමයි දැනගත්තේ. ආච්චි මට පස්සේ කිව්වේ එච්චර වතුර දාන්න ඕනේ නැහැ කියලා. ඒක නිසා මට මේකට ගොඩාක් වෙලා ලිපේ තියන්න වුණා මේ වතුර ටික අඩු වෙනකන්. හැබැයි ඔයාලා සීනි ගත්ත කප් එකෙන්ම වතුර කාලක් විතර එකතු කරගත්තා නම් ඇති. මොකද බිලින් වලටත් මේ බිලින් වලත් වතුර උනන නිසා. ඉතින් ඒ විදිහට ඒක දාගෙන දැන් මම මේකට දාන්න තියෙන ස්පයිසස් ටික දාගන්නවා. මම දාගත්තේ මිරිස් කුඩු, කහ, ලුණු ටික තමයි දාගත්තේ. ඒ වගේම ගම් මිරිස් කුඩු චුට්ටකුත් දාගත්තා. දාලා ඒක හොඳට දැන් ලිපේ තියලා මේ වතුර අඩු වෙනකම මේක තියාගන්න ඕනේ. දැන් මේකේ තිබ්බ වතුර ගතිය ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. දැන් මේ ගානටම තේදි මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. වතුර ගතිය වැඩි වගේ නම් තව චුට්ටක් මේක ලිපේ තියලා බාගන්න පුළුවන්. හැබැයි අපේ ගෙදර පොඩක් අර පැණි ගතිය රාස නිසා මම මේ ගානට අයින් කරගත්තා. මේක තව නිවෙන්න අර චුට්ටක් සෙට් වෙනවා වගේ වෙනවා. ඉතින් මේක බත් එක්ක කන්න උනත් මාර රහයි. නිකන් කන්නත් පුළුවන්. මේ ඇඹුල් ගතියක් ඇත්තෙම නැහැ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඒක මාරම රසයි. එදා මගේ දවස මේ විදිහට තමයි ගත වුනේ. මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක කොහොමද හොඳයිද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකකුත් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.
එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්.